කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. එහෙම බලද්දී මුනුත් මහ බැංකුවට කෙලිය හොරු. කාලයක් තිස්සේ එක එක චින්තනාව අපිට. ආසියාවේ ආශ්චර්ය කරනවා කියලා කිව්වා. පස්සේ මුළු රටටම යහපාලනයක් ගේනවා කියලා කිව්වා. අන්තිමට යහපාලනය ගෙනල්ලා මහ බැංකුවටත් තට්ටු වුණා. මතක ඇති නේද? පස්සේ එක රටක් එක නීතියකිනුත් මහ බැංකු වංචාවටත් පාස්කු ප්‍රහාරයටවත් මහ ජනතාවට හරියමං උත්තර හම්බුනේ නැහැ. ඒත් එක්කම මේ රට පෝසත් කරන්න හිතාගෙන මුළු රටම අනුරත් එක්ක එකතු වුණා. ඉපදිච්ච දාපටන් ජීවිතේ කොයි තරම් වැටි වැටි නැග්ගද පල්ලමක් නැති කඳු. අපිට දවසක ඉරපායයිදෝ සිරියාවති. සිංහල පොතේ ඒ තිබ්බේ අමූලික බොරු. කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. එහෙම බලද්දී මුනුත් මහ බැංකුවට කෙලිය හොරු.